හායි ළමයි, ඔන්න අද අපි මෙන්න මේ වගේ අන්නාසි අච්චාරුවක් කාලා බලමුද? එහෙනම් ඉක්මනටම ගිහිල්ලා මෙන්න මේ වගේ පඳුරක බලන්නකෝ මෙන්න මේ වගේ අන්නාසි ගෙඩියක් තියෙනවද කියලා. අන්න එහෙම අන්නාසි ගෙඩියක් තිබ්බොත් ඒක ඉක්මනට කඩා ගන්න. ඊට පස්සේ අපි ඒක හොද ගන්න ඕනේ. ඉතින් අපි මේක චුට්ටක් හොදගත්තේ පොඩ්ඩක් මඩ එහෙම ගෑවුනානේ. ඒකයි. ඊට පස්සේ අර ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් තියෙනවා වගේ මෙන්න මේ ගෙඩිය උඩ තියෙන ගහ කපා ගන්න ඕනේ. ඒක චුට්ටක් හරි තදයි. ඊට පස්සේ අපි ඒ ගහ අයින් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම මේකේ තියෙන මේ තැඹිලි පාට පොත්ත අයින් කරගන්න ඕන. මේකට ඔයා කැපෙන පීයක් පාවිච්චි කරොත් මං හිතනවා ඒක ගොඩක්ම හොඳයි කියලා. මොකද මේ පීය කැපෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට කපා ගන්න ඕන. පොත්ත සුද්ධ කරගන්නවා අපි. ඊට පස්සේ දැන් මෙහෙම කපලා පොත්ත හොඳට සුද්ධ කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේක අරගෙන රවුන්ඩ් පෙති කපා ගන්නවා. ඔයාට කැමති නම් මේක කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. රවුන්ඩ් නම් රවුන්ඩ්, චූටි කැලි ඕන චූටි කැලි වලට කපා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ කැපුවට පස්සේ. රවුන්ඩ් තියෙනවා, රවුම දෙකට කපලා තියෙනවා. ඉතින් මම කපලා තියෙන්නේ මෙහෙම. ඊට පස්සේ මේක අරගෙන චූටි කැලි වලට කපා ගන්නවා. මේකට ඔයා ගොඩක්ම පාවිච්චි කරනවා නම් හොඳ කැපෙන පිහියක් පාවිච්චි කරන්න. නැත්නම් ඔයා හරිම අපහසුතාවයකට පත් වෙනවා ළමයි. මෙහෙම කපා ගත්තට පස්සේ තාම ඉතින් මම කපනවා. මේ විදිහට ඔක්කොම ටික චූටි කැලි වලට අපි කපා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ බෝල් එකකට දා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ කප් එකක් ඕනි වෙනවා. ඉතින් ඔයාලට මේකට පීසියක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒකට මිරිස්කුඩු හැන්දක් දා ගන්නවා. ඊට පස්සේ අපි ඒකට දා ගන්නවා සීනි. සීනි ගොඩක් දාන්න තමයි මේක රස වෙන්නේ. ඉතින් මම සීනි හැඳි දෙකක් දාගත්තා. ඔයාලට කැමති නම් 3ක් දා ගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු මෙන්න මෙච්චර ගොඩක් නම් ලුණු දාන්නේ නැහැ. මේකේ චූටි ප්‍රමාණයක් තමයි අපි මේකට දාගන්නේ. ඊට පස්සේ ගම්මිරිස් කුඩු චුට්ටක් දා ගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර හැඳි දෙකක් වගේ දා ගන්නවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා පොඩි අපි පේස්ට් එකක් හදා ගන්නවා. ඊට පස්සේ මේක සීනි ටික හොඳටම දී වෙනකම් මේ පේස්ට් එක හොඳට කලවම් කරගන්න. එතකොට තමයි රස වැඩි වෙන්නේ. මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මේ වගේ කලවම් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ සීනි ටික දී වුණාම මේක ගානට හරි පදමට එනවා. ඊට පස්සේ මේ හදාගත්ත පේස්ට් එක තියෙනවානේ. අපි මේව බෝල් එකට අන්නාසි චුට්ට දා ගන්නවා. ඒකල්ලා අපි අර හදාගත්ත පේස්ට් එකෙන් චුට්ටක් එකට දාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මේක හොඳට කලවම් කරගත්තම තමයි පේස්ට් එක හැම අන්නාසි කෑල්ලකම ගෑවෙන්නේ. ඉතින් අපි මෙන්න මේ වගේ හොඳටම කලවම් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි අන්තිමට එන්නේ. ඉතින් මේක හොඳට කලවම් කරලා සීනි ටික හොඳට දිය වුණාම මේක මාරම රසයි. ඊට පස්සේ මම මේ වගේ අන්නාසි පෙති දෙකකුත් දෙපැත්තෙන් තියාගත්තා. ඉතින් අන්නාසි අච්චාරු කන්න කැමති කට්ටිය පොඩ්ඩක් මේ විදිහට try කරලා බලන්න. ඔයා අදම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න.